Binance එකේ සල්ලි නැතුව ට්‍රේඩ් කරන විදිය. Binance ඕනේ නැහැ. ට්‍රේඩින් ඉගෙන ගන්න සල්ලි සතයක්වත් ඕන වෙන්නෙම නැහැ. අර සල්ලි නැහැ. ගන්න තියෙන එකම software එක trading view විතරක් නෙවෙයි. මේ වීඩියෝ එක බලන ඔයාවත් iBond කියලා පිළිගන්නවා දිල්ෂාන් IM Academy YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්නේ ඔයගොල්ලෝ හොඟ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක්. ඒ තමයි මුල ඉඳලම ට්‍රේඩින් පටන් ගන්නෙ කොහොමද කියන එක. ඔයගොල්ලෝ ආසයි ට්‍රේඩින් කරන්න. ට්‍රේඩින් කරන්න ආස නිසානේ මේ channel එක බලන්නේ. එතකොට මේ channel එක ගත්තම මේ channel එකේ මේ වෙද්දී වීඩියෝස් 148ක් දාලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට හිතා ගන්න බෑ කොහොමද මම ට්‍රේඩින් පටන් ගන්නෙ කියන එක. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක්. ට්‍රේඩින් පටන් ගන්නෙ කොහොමද? කොතනින්ද පටන් ගන්න කියන එක තමයි ඔතන තියෙන ලොකුම ගැටලුව වෙන්නේ. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ කොතනින්ද ට්‍රේඩින් පටන් ගන්න කියන එක ගැන. හරි. ඉතින් මෙන්න මෙහෙමයි. දැන් ට්‍රේඩින් කියලා කියන්නේ මේක මට කොටස් දෙකකට වෙන් කරලා කතා කරන්න පුළුවන්. එකක් තමයි ට්‍රේඩින් කරන්න ඔයාට ඕන වෙනවා මුලින්ම මේ මාකට්ස් ගැන ඔයාට දැනුම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ට්‍රේඩ් කරන එක ගැන ඔයාට දැනුම අවශ්‍ය වෙනවා. මාකට් එක ඉගෙන ගන්න එක වෙනම දෙයක්, ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න එක තව දෙයක්. එතකොට ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න එක හරි ලේසි. ඇත්තටම කරන්න තියෙන්නේ Binance වගේ exchange site එකකට ගිහිල්ලා amount එකක් තෝරලා buy කියන එක click කරන එකයි sell කියන එක click කරන එකයි වගේ පොඩි item ටිකක් තමයි උතන තියෙන්නේ. හැබැයි trading ඉගෙන ගන්නවා කියලා කියන්නේ වෙනම දෙයක්. market එකක් analyze කරන්න ඉගෙන ගන්නවා කියන්නේ වෙනම දෙයක්. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන Binance ඕනේ නැහැ. trading ඉගෙන ගන්න සල්ලි සතයක්වත් ඕන වෙන්නෙම නැහැ. ඔයාලට Binance එකේ සල්ලි තියෙන්න ඕන වෙන්නේ නැහැ trading ඉගෙන ගන්න. ඔයා මේක පටන් ගන්න මුලින්ම මාකට් එකක් ඇනලයිස් කරන්න ඉගෙන ගන්න ඕන. ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයා ට්‍රේඩින් වලට එන්න කලින් ඔයාට පුළුවන් වෙන්න ඕන මාකට් එකක් දිහා බැලුවට පස්සේ ඒ මාකට් එක ඉස්සරහට කොයි පැත්තට යයිද කියලා ඔයාට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඔයා ට්‍රේඩින් පටන් ගන්න නම් ඔයා මුලින්ම බලන්න ඕන ට්‍රේඩින් ඉගෙන ගන්න ලිස්ට් එක කියලා මම කිව්වනේ. එතකොට මගේ channel එකේ පල්ලෙහාට ගියාට පස්සේ මෙන්න මෙහෙම වීඩියෝ සෙට් එකක් තියෙනවා. එතකොට මගේ channel එකේ තියෙනවා මම වීඩියෝ එක link එක දාන්නම් පල්ලෙහාට. මෙන්න මෙතන තියෙනවා අවුරුදු 3කට කලින් දාපු වීඩියෝ එකක්. නමුත් මේ වගේ කාලය අදාළ වෙන්නේ නැහැ. ට්‍රේඩින් කියන්නේ ඉතින් හැම දීර්ඝකාලීන වළංගු දෙයක් නේ. මේ methods එකයි. එතකොට අපිට ට්‍රේඩින් ඉගෙන ගන්න ට්‍රේඩින් view කියන software එකෙන් තමයි අපි market එක analyze කරන්නේ. එතකොට market එක analyze කරන්න ගන්න තියෙන එකම software එක trading view විතරක් නෙවෙයි. Binance එකෙත් අපිට පුළුවන් trade market එක analyze කරන්න. හැබැයි මේ trading view කියන software එකේදී ඔයාට මේ trading එක market එකක් analyze කරන්න අවශ්‍ය වෙන tools විශාල ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒ නිසා මේ trading view වලින් වැඩ කරන ඔයාලට ගොඩක් ලේසි. මම recommend කරන්නේ trading market analyze කරන්න ඉගෙන ගන්න trading view කියන software එක පාවිච්චි කරන්න කියලා. එතකොට මෙන්න මෙතන තියෙනවා part 1 කියලා. මම මේකේ link එක දානවා description එකේ. මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්න ඕන trading view කියන්නේ මොකද්ද, මේක පාවිච්චි වෙන්නේ කොහොමද වගේ දේවල්. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා දිගට තියෙනවා මේ trading view ගැන දාපු වීඩියෝස් තියෙනවා. ඊට පස්සේ උඩට යන්න ඔයා පොඩ්ඩක් trading view ගැන ඉගෙන ගත්තට පස්සේ market එක analyze කරන මේ candle එකක් හැදෙන්නේ කොහොමද කියලා දාපු වීඩියෝස් තියෙනවා. එතකොට support line කියන්නේ මොනවද? trend line කියලා කියන්නේ මොනවද? ඊට පස්සේ Elliott wave ගැන වීඩියෝස් set එකක් මම දාලා තියෙනවා. ඒ වගේම මෙතන පල්ලෙහාට ඔයාලට ගියාට පස්සේ මගේ channel එකේ Fibonacci ගැන වීඩියෝස් තියෙනවා. ඊට පස්සේ CME gaps ගැන තියෙනවා. ඊට පස්සේ divergence හැදෙන විදිය, මේ වගේ ගොඩක් market එකේදී ඔයාලට තීරණ ගන්න උපකාරී වෙන මේ තියෙන methods pattern ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයා අනිවාර්යෙන් බලන්න ඕන මේ halving event එක ගැන දාපු වීඩියෝ එකක් තියෙනවා. මෙන්න මේ ටික බලලා මුලින්ම ඔයා trading ගැන ඉගෙන ගන්න. Binance කියන platform එකට එන්න කලින් ඔයා කොලේක ලියන්න. හරි. දැන් market එක තියෙන්නේ මේ වෙලාවේ තියෙන්නේ මෙතන. හරි. දැන් මම මෙන්න මේ තීරණත් එක්ක මම තීරණය කරනවා මෙන්න මේ divergence එක නිසා, මේ support line එක නිසා market එක, මේ halving එක නිසා market එක තව ටිකක් පල්ලෙහාට යාවි. market එක මෙන්න මේ වගේ තැනකින් හැරේවි. මුලින්ම ඔයා කරන්න ඕන paper trading. ඒ කියන්නේ කොලේක ලියන්න. දැන් මම දැන් trade එකක් දානවා. මට සල්ලි නෑ. මම දානවා. හරි. මම trade එකට enter වුණේ ආන bitcoin එක 80000 දැන් තියෙන්නේ. මම හිතනවා මේක 85000ට යාවි කියලා. ඊට පස්සේ මාකට් එක 75000ට આવොත් මම ලොස් වේවි. අන්න ඒ වගේ ඔයා මාකට් එක ඇනලයිස් කරලා ඔයාගේ තීරණ ටික ඔයා කොලේක ලියලා බලන්න. ඒ ලියන ඒවායින් කොච්චර දේවල් සාර්ථක වෙනවද කියලා. අන්න ඒ විදිහට paper trading පුරුදු වුණාට පස්සේ ඔයා කරන්න ඕන මම මේකේ දාලා තියෙනවා වීඩියෝ එකක් Binance එකේ සල්ලි නැතුව ට්‍රේඩ් කරන විදිය. ඒ කියන්නේ Binance එකේ තියෙන demo account එකෙන් කොහොමද ඔයා
සල්ලි නැතුව ට්‍රේඩින් පුරුදු වෙන්න කියලා. එතකොට ඔයා ඩිමෝ account එකේ ට්‍රේඩින් වෙලා අන්න ඊට පස්සේ ඔයා බලන්න ගන්න ඕනේ මෙන්න මේකේ තියෙනවා Binance කියන දාපු වීඩියෝ සීරීස් එකක්. Binance account එකක් හදන්නේ කොහොමද කියන තැන ඉඳලා සල්ලි දාගන්නේ කොහොමද කියන තැන ඉඳලා මෙන්න මෙතනින් ඔයාට පටන් ගන්න පුළුවන්. මේ තියෙන Binance full course එකක්ම දාලා තියෙනවා. අන්න ඊට පස්සේ තමයි ඔයා Binance වලට එන්නේ. මුලින්ම trading view එක පාවිච්චි කරලා market එක analyze කරන්න ඉගෙන ගන්නවා. ඊට පස්සේ Binance KuCoin තියෙන ඕන තරම් Bybit වගේ exchange site තියෙනවා. ඔය ඕන එක trade කරගන්න. ඔය ඕන එක trade කරලා මුලින්ම ඔයා analyze ටික ඉගෙනගෙන පස්සේ මේ exchange site වලට එන්න කියන එක තමයි ඔයගොල්ලන්ට මේ වැඩේ පටන් ගන්න කලින් කරන්න තියෙන්නේ. ඒකට demo account එක trading කරන්න ඕන අත සල්ලි දාන්න නැතුව. ඉතින් ඒ උත්තර දුන්නේ trade පටන් ගන්නෙ කොහොමද? ඔන්නෝම තමයි පටන් ගන්න. එතකොට දැන් මේකත් එක්ක තියෙන ප්‍රශ්න ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම හිතන් ඉන්න හැම වීඩියෝ එකකටම වගේ Q&A session එකක් අරන් ඉන්න. මේ trade පටන් ගනිද්දී ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු පල්ලෙහා comment section එකේ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න. එහෙනම් අපි තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙමු. වීඩියෝ එක බලුවට කාලය අරගෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ආයුබෝවන්.